ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා කියලා සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා. ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝටම ජය සතුට පිරි වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා අදරෙන් මතක් කරනවා. අදත් මම ඔයගොල්ලන්ට අරගෙන ආවා දිස්ත්‍රික් මට්ටමින් නිවාස 3ක් සහ ඉඩම් 3ක් අරගෙන ආවා. අද පළවෙනි ස්ථානයට තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව මර්දන් කඩවල ප්‍රධාන පාරේ පිහිටා තියෙන ඉඩමක්. මේකේ පර්චස් 60ක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම කඩ කාමර 4කින් යුත් කාමර 4ක් තියෙනවා. ප්‍රධාන පාරට මුහුණ ළම තියෙන්නේ. ඒ වගේම මේකේ පර්චස් 40ක නිවසකුත් තියෙනවා. වැඩ අවසන් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ කැකිරාව තිබුටුව ආසන්නයේ තියෙනවා පර්චස් 10කුත් තියෙනවා. මේ අයිතිකාර මහත්තයාගම. ඒ වගේම මේකේ ඔප්පුව දීර්ඝකාලීන බදු ඔප්පුවක් තමයි තියෙන්නේ. ඒ නිසා මේකට කෝල් එකක් දාලා වෙටිස්ටර් දැනගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේකේ මිල කියන්නේ ලක්ෂ 450ක්. දැනගන්න මේ අර තියෙන නම්බර් එකට කෝල් එකක් දාලා ඕගොල්ලන්ට මේක මිලදී ගන්න පුළුවන්. අද අංක දෙකට අරගෙන ආවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව පිහිටි පොල් ඉඩමක්. මේකේ පර්චස් 52ක් තියෙනවා. ඒ වගේම පොල් ගස් 30ක් පමණ තියෙනවා. ගෙඩි කැඩෙන ගස්. ඒ වගේම ඉඩමේ සිට ප්‍රධාන පාරට කිලෝමීටර් 1ක වගේ දුරක් තියෙනවා. ඒ වගේම අනුරාධපුර නුවර පාර කුරුණෑගල 57 පාරට කිලෝමීටර් 2ක් තියෙනවා. ඒ වගේම ජලය සහ විදුලිය ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ළඟම තියෙනවා ලයින් එක. ඒ වගේම ඉඩම වටේට වැට ගහලා හොරු හතුරුන්ගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. සත්තුන්ගේ හානියක් නැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේම මේකේ ඔප්පුව ගැන කියනවා නම් ඔප්පුව නිර්වුල් සින්නක්කර ඔප්පුවක් තමයි තියෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝගේ නම්බරටම පවර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකේ මුළු වටිනාකම කියන්නේ ලක්ෂ 25ක්. වැඩි විස්තර සඳහා මේ යට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා මේ ඉඩම ඉක්මනින් මිලදී ගන්න කියලා මතක් කරනවා. අද තුන්වෙනි ස්ථානයේ අරගෙන ආවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි හේනේගම කොට්ටාශි පිහිටි නිවසක්. මේ නිවස තියෙන්නේ ප්‍රධාන පාරේ ඉඳන් මීටර් 80ක දුරින් තමයි මේ නිවස තියෙන්නේ. ඒ වගේම මේකේ පර්චස් 13ක් තියෙනවා. 13මාරක්. ඒ වගේම කාමර දෙකක් සහ සාලය කුස්සිය. ඒ වගේම පිටතින් තියෙනවා টয়ලට් සහ බාත්රූම් එක. ඒ වගේම මේ නිවසට විදුලිය සහ ජලයත් අරගෙන තියෙනවා. මේක ගන්න කෙනෙක්ට ගොඩක් වටිනවා. මොකද මේක අඩු මුදලකට තමයි මේකක් දෙන්නේ. මේකේ නිර්වෝල් සින්නක්කර ඔප්පුවක් තමයි තියෙන්නේ. මේකේ මිල ලක්ෂ 36ක් කියන්නේ. මිල පොඩි වෙනසක් කරගන්න පුළුවන්. මේ යට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. අද හතරවෙනි ස්ථානයට අරන් ආවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වටිනා පොල් ඉඩමක්. මේ ඉඩම තියෙන්නේ අනුරාධපුර කැකිරාව නගරයට කිලෝමීටර් 11ක් දුරින් තමයි මේ ඉඩම තියෙන්නේ. ඒ වගේම නුවර පාරටත් මීටර් 500ක් වගේ දුරින් තමයි මේ ඉඩම තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙනවා පොල් ගස් 100ක් තියෙනවා. ඒ වගේම TJC අඹ ගස් 30ක් තියෙනවා. ඒ වගේම පුවක් ගස් තියෙනවා. ඒ වගේම 2040 හරිතාගාරයකුත් තියෙනවා මේකේ. ඒ නිසා කරන කෙනෙකුට නම් පිරි. ඒ වගේම අඩි 100ක් ගැඹුර නල්ලින් දෙකක් තියෙනවා. ඒ වගේම මේකට නල්ලින් වල මෝටර ක්‍රියාකාරීත්වය කරන්න සෝලා පද්ධතියකුත් සවි කරලා තියෙනවා. ඒ වගේම ඉඩම් පිටුපස්ස ලොකු වැවක් තියෙනවා. ඒ හින්දා ගොඩක් ලස්සන මේ පරිසරය. මේකේ අක්කර 1මාරක් වගේ ලොකු භූමියක් තියෙනවා. ඒ වගේම මේකේ මිල ගණන් කියන්නේ ලක්ෂ 85ක් තමයි කියන්නේ. මිල වෙනසක් කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම මේකේ ඔප්පුව බලපත් ඔප්පුවක් තමයි තියෙන්නේ. ඒක ඔයගොල්ලෝගේ නමට පවර ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ යට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා. අද පස්වෙනි ස්ථානයට අරගෙන ආවේ වටිනා පොල් ඉඩමක්
මේක ගොඩාක් වටිනවා. මොකද අඩුම මුදලකට තමයි මේ පොල් ඉඩම දෙන්නේ. මේකේ පොල් අක්කර දෙකක් තියෙනවා. මේක පිහිටා තියෙන්නේ වාරියපොල ඇල්ල ප්‍රදේශයේ. මේ ඉඩමේ ඉඳන් ප්‍රධාන අනුරාධපුර කුරුණෑගල මාර්ගයට තියෙනවා කිලෝමීටර් 3ක වගේ දුරක්. ඒ වගේම ඇලවක නිකවැරටිය මාර්ගයට තියෙනවා කිලෝමීටර් 3ක් වගේ. ඒ වගේම ප්‍රධාන කාපට් පාරට මීටර් 100ක් වගේ දුරක් තියෙනවා. මේකේ දැනට පොල් ගස් 40ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ වගේම රිලවුන්ගෙන් වදුරන්ගෙන් හානියක් නැහැ කියලා සඳහන් කරනවා. මේකේ ඔප්පුව සින්නක්කර නිරවුල් ඔප්පුවක් තමයි තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ගේ නමටම පවර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකේ මිල සඳහන් කරන්නේ 148ක්. වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ අර තියෙන නම්බර එකට කෝල් එකක් දාලා මේක මිලදී ගන්න පුළුවන් ඕගොල්ලන්ට. අද 6 වෙනි ස්ථානයට අරන් ආවේ පර්චේස් 4.5ක් තියෙන වටිනා නිවසක්. මේ නිවස පිහිටා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත මහර ප්‍රදේශයේ තමයි මේ නිවස පිහිටා තියෙන්නේ. මේක දෙමහල් නිවසක්. ඒ වගේම මේකේ කාමර 4ක් සහ සාලය මුළුතැන්ගේ සහ ඇතුළත බාත්රූම් එකකුත් තියෙනවා. ඒ වගේම පිටතින් බාත්රූම් එකකුත් තියෙනවා. ඒ වගේම නිවසට පිටතින් මුළුතැන්ගේ තියෙනවා. ඒ වගේම ටොයිලට් සහ බාත්රූම් එළියනුත් තියෙනවා. ඒ වගේම නිවසට විදුලිය සහ ජලයක් තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ වගේම සුවදශීලී අසල්වැසියනුත් ඉන්නවා කියලා සඳහන් කරනවා. මේ නිවසේ ඉඳන් ප්‍රධාන පාරට තියෙන්නේ මීටර 300ක වගේ පොඩි දුරක්. ඒ වගේම මේකේ ඔප්පුව ගැන සඳහන් කරනවා නම් නිරෝල් සින්නක්කර ඔප්පුවක් තමයි තියෙන්නේ. මේකේ මිල සඳහන් කරන්නේ 80ක්. ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ යට තියෙන නම්බර් එකට කෝල් එකක් දාලා.